අයිබෝවන් අපි එදා ගිය සතියේ අපි කතා කරා සංනිවේදනය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන මං හිතන්නේ ඔයාලා සම්බන්ධ වුණා නේද? ගැටලු තියෙන කීප දෙනෙක් අහලා තිබ්බා අපි ඒවට උත්තරත් දුන්නා. එතකොට ඔයාලට ගැටලු තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න අපිට පුළුවන් එතකොට ඒව ගැන කතා කරගෙන යන්න. හරි? හරි. දැන් මේ සංනිවේදනය ගැන හොඳටම දන්න ඔයාලා. අපි පළවෙනි දවසේ කතා කරේ සංනිවේදනය කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් දෙන්න ඔයාලට. එතකොට මානවය මුල් කාලේ ඉඳලා sannivedanaya කරේ කොහොමද කරගෙන ආවේ කොහොමද කියන කාරණාව ගැන තමයි අපි මේ කතා කරගෙන ආවේ. දැන් අද අපි ඊට වඩා ටිකක් ඊළඟ ස්ටෙප් එකට යනවා. මේවා හරි ලේසි. මම හැමදාම කියනවා වගේ sannivedana විෂය ඉගෙන ගන්න විදිහක් තියෙනවා. අනික ඔයා මේක කටපාඩම් කරන්න යන්න එපා. මම මේ වගකීමෙන් කියන්නේ මීඩියා සබ්ජෙක්ට් එක ඔයා කටපාඩම් කරන්න ගියොත් පුතේ ඔයාට ඔන්න සමහර තැන්වලදී හිර වෙනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි මේ කටපාඩම් කරන්නේ නැතුව අර කතා කරන භාෂාවෙන් දෙයක් මතක තියාගන්න. ඒක අපිට ලේසි. ඇත්තටම කවුරු හරි කෙනෙක් ලියපු ටිකක් අකුරක් නෑ අර පාඩම් කරන්න ගියොත් එහෙම ඒක ඔයාට කරන්න කොහොමත්ම බෑනේ. හරි? හා. අපි යමු අද ඊතුරු කාරණා ටික ගැන කතා කරන්න. ඔයාලා දන්නවද මේ ලෝකේ sannivedanayයි මානවාන්තර සම්බන්ධතාව අතරයි තියෙන මොන වගේ බැඳීමක්ද කියලා. ඒ කියන්නේ මේ එක පැත්තක sannivedanaya කියන එක ගත්තොත් එහෙම අනිත් පැත්තේ මානව අන්තර් සම්බන්ධතා. ඒ කියන්නේ මානව අන්තර් සම්බන්ධතා. මේ වචන වලට බය වෙන්න එපා උඹේ. ඔයාලා බය වෙනවනේ මානව අන්තර් සම්බන්ධතා. ඒ කියන්නේ මිනිස්සු අතර තියෙන සම්බන්ධකම්. ඒ කියන්නේ මේ කියන්නේ හරි. sannivedanayයි මිනිස්සු අතර තියෙන සම්බන්ධතා අතරයි තියෙනවා සම්බන්ධයක්. අපි ඒකට කියනවා මොන සම්බන්ධයක් කියලාද? අවියෝජනීයයි කියලා. ඒ කියන්නේ අවියෝජනීයයි කියන්නේ වෙන් කරන්න බෑ කියන එකයි. හරි? ඔය මගේ චිත්‍ර ගැන ඉච්චර හිතන්න එපා ඔයගොල්ලෝ. හා. sannivedanayයි මිනිස්සු අතර තියෙන බැඳීමයි වෙන් කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා අපි කියනවා ඒකට ලස්සන වචනයක් අවියෝජනීය කියලා. ඔන්න අද මතක තියාගන්න පළවෙනි කාරණාව. මොකක්ද අද මතක තියාගන්න පළවෙනි කාරණාව? sannivedanayයි මිනිස්සු අතර තියෙන බැඳීමයි වෙන් කරන්න පුළුවන්ද අපිට? කිසිම වෙලාවක වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි නිසා අපි ඒකට ලස්සන වචනයක් කියනවා අවියෝජනීය බැඳීම් කියලා. දැන් ඔයා ගන්නකො මෙහෙම. ඔයා කියයි එහෙම නෑ සර්. මේ ලෝකේ සම්බන්ධතා එහෙම තියෙනවා. සංසාරික බැඳීම් තියෙනවා. සර් දන්නේ නෑ ඕවා. ඒ සංසාරික බැඳීම් වුණත් ඇති වෙන්නේ sannivedana නිසා. හරි? එතකොට මේ ලෝකේ මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයි sannivedanayයි කියන්නේ වෙන් කරන්න පුළුවන් දේවල්. වෙන් කරන්න බෑ. ඔයා නිකමට හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් එක්ක ඔයා කතා කරන එක නැවැත්තුවයි කියලා. මේක ඔයාට ප්‍රායෝගිකව බලන්න පුළුවන්. ඔන්න අද දවසේ දැන් ඔයා යාළුවෙක් එක්ක කතා කරන්න ගන්නවා. හරි? යාළුවත් එක්ක කතා කරන්න ගත්තාට පස්සේ ඔන්න ඔහොම යනවා. යනකොට මේ ඔයා එකපාරට කතා නොකර ඉන්නවා. එකපාරට යාළුවත් එක්ක කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. හරි? යාළුවා අහනවා ඇයි මාත් එක්ක තරහ වුණාද? අනම්මනම් අහනවා මොකවත් උත්තර දෙන්නේ නැහැ. කතා නොකර ඉන්නවා මාස 3ක් විතර. ඊට පස්සේ ඔන්න ඉස්සරහට හම්බෙන එක දවසක් පාරේදී. ඔයා හොඳට hina වෙලා කතා කරන්න හදනවා. යාළුවා ඔයාගේ මුණුවක් බලයිද? නෑ අහක බලාගෙන යන්නේ. ඇයි? ළමයි sannivedanaya නැතුනොත් සම්බන්ධතාව පවතිනවද? නෑ පිඳ වැටෙනවා. ඔයා කියයි එහෙම නෑ. අපේ හිත ඇතුලේ තියෙනවා. හිත ඇතුලේ තිබ්බට සම්බන්ධතාවය නෑනේ. එතකොට මේ ලෝකේ සියලු සම්බන්ධතා රැඳිලා තියෙන්නේ මොකක් නිසාද? sannivedanaya නිසා. ඒ නිසා අපි කියනවා මේ sannivedanayයි මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයි මොනෝයෝජනීයයිද? අවියෝජනීයයි. හරි? sannivedanayයි මිනිස්සු අතරයි බැඳීම ඇති වෙන් කරන්න බැරි හින්දා අපි ඒකට කියනවා අවියෝජනීය කියලා. වෙන් කරන්න බැරි සම්බන්ධතා. අවියෝජනීය සම්බන්ධතා. හා. ඔන්න අද ඉගෙන ගත්ත පළවෙනි කාරණාව. දැන් මම හිතනවා ඔයාට ඒක තේරෙන්න ඇති කියලා. sannivedanayයි මිනිස්සු අතර තියෙන බැඳීමයි වෙන් කරන්න බෑ. ඒ හින්දා අපි කියනවා අවියෝජනීය සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. හා. දෙවෙනි කාරණාව මේ මානවය මුල් කාලේ කරපු sannivedanaya මොනවද? අපි හැමෝම දන්නවා මානවය මුලින්ම කළේ ප්‍රාථමික sannivedanaya. ඔයා දන්නවා මාත් දන්නවා. මානවය මුලින්ම කළේ ප්‍රාථමික sannivedanaya. මානවය මුල්ම කාලේ කරපු sannivedanaya. හරි? ළමයි අද වෙනකොට මානවයාගේ sannivedanaya සරලයිද සංකීර්ණයිද? අද වෙනකොට sannivedanaya සංකීර්ණයි. දැන් ඔයා හයි ඇයි ඒක තමයි මාත් අහන්න හැදුවේ. මානවයාගේ sannivedanaya ඇයි ඉස්සරට වඩා අද සංකීර්ණ වෙලා තියෙන්නේ?
නිකන් අදහසක් විදිහට ගත්තොත් ඉස්සර මානවයාගේ sannivedana හරි සරලයි. මම ඔයාලට කිව්වා ගිය සතියේ. ඔය මානවයාගේ sannivedanaye ගත්තාම ළමයි ඔය මානව sannivedanaye මානවයා මුල් කාලේ හරි සරලව කළේ මානවගේ අවශ්‍යතාවයන් ගොඩක් අඩුයි. ඇත්තටම ගල්යුගයේ මානවයාගේ මූලික අවශ්‍යතා කීයක් තිබ්බද? ඔයා කියයි ගොඩක් ගොඩක් තිබ්බේ නෑ. උට ප්‍රධාන වශයෙන් දෙකයි තිබ්බේ. ගල්යුගයේ මානවයාට. මොනවද මූලික අවශ්‍යතා දෙක? එකක් ආහාර පාන. හරි? අනික ප්‍රජනන කාර්යය. ඒ කියන්නේ උදේ නැගිටලා මොනවා හරි හොයාගෙන කෑවා. කාලා විරුද්ධ ලිංගිකයෙක් හොයාගෙන ප්‍රජනන කාර්යයේ නිරත වුණා. ඊට පස්සේ ආයෙත් ඇවිද්දා ඔහේ යනවා අරමුණක් නෑනේ. එහෙම මෙතනට යන්න ඕනි අර හන්දිය කඩේට යන්න ඕනි එහෙම එකක් නෑනේ. කැලෑවේ ඔහේ ඇවිදගෙන ගියා. යනකොට තව විරුද්ධ ලිංගිකයෙක් හම්බුණා තූත් එක්ක ලිංගිකව හැසිරුණා. ඊට පස්සේ මොනවද ඔය මොනවා හරි ගස්වල ගෙඩි මොනවා හරි හොයාගෙන පොළව හාරලා මොනවා හරි සත්තු දඩයන් කරා. ওই විදිහට ආහාර ගත්තා. මූලික අවශ්‍යතාවයන් ওই කීපයකට විතරයි සීමා වුණේ ගල්යුගයේ මානවයා. හරි ගෙදර ඉන්න බල්ලෙක් ගන්න ඕකටත් තියෙන ওই මූලික අවශ්‍යතාව දෙක තමයි ප්‍රධාන වශයෙන්. තව අවශ්‍යතා ඇති ඒ වුණාට ප්‍රධානම නේ. එකක් උට ආහාර පාන ටික ඕනි බල්ලෙක් ගත්තොත් ඊළඟ එක උට ප්‍රජනන කාර්ය ඕනි. ওই මිනිස්සු ඔපරේෂන් කරලා මේව කරලා ගෙවල් වල තියාගත්තට උගේ මූලික අවශ්‍යතාවය තමයි නැති කරලා තියෙන්නේ. බල්ලන්ගේ සීසන් එකට එහෙම බලන්නකො දන් වල කඩාගෙන යන්නේ. හරි? අපිව රැකින්න අපිට වෙන එකේ කයිලා අපි උස්සන් ගියත් උට ගානන්නේ. ඒකට හේතුව ඉතින් ඒක වැරද්දක් නෙමෙයි සත්තුන්ගේ මූලික අවශ්‍යතාව. මිනිසුන්ටත් ඒ වගේ තමයි මුල් කාලේ. අද වෙනකොට වාගේ මූලික අවශ්‍යතාව ওই දෙක විතරයිද? නෑ. අද වෙනකොට ඔයාලට මූලික අවශ්‍යතා ගොඩාක් තියෙනවා. ඔයාලට පොතක් දුන්නොත් එහෙම ඔයා ලියයි පිටු ගානක්. ගල්යුගේ මානවයාට තිබ්බේ නෑනේ ඒ ලෙවල් ලියන්න. උට තිබ්බේ නෑනේ හැමදාම උදේට පන්ති යන්න. හරි? sannivedanaye වගේ විෂයන් ඉගෙන ගන්න. එහෙම තිබ්බද? කැම්පස් ගිහලා උපාධි ගන්න, අසයින්මන්ට් කරන්න, තීසිස් කරන්න ඔය මොකවත් තිබ්බද? ඔය මොකවත් තිබ්බේ නෑ. හැබැයි අද වෙනකොට ඔයාගේ අවශ්‍යතාවයන් ගත්තාම ලොකු ප්‍රමාණයක් තියෙනව නේද? අන්න ළමයි sannivedanaye සංකීර්ණ වෙන්න ප්‍රධාන හේතුවක් වුණා මානවයාගේ අවශ්‍යතා වැඩි වීම. මම ඔන්න ඔයාලට දැන් කාරණා දෙකක් කියා දුන්නා. එකක් තමයි අපි මේ පියවරෙන් පියවරය sannivedanaye මිනිස්සු අතර තියෙන බැඳීමයි වෙන් කරන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඒ නිසා අපි ඒකට කියනවා මොන යෝජනීය බැඳීමක් කියලාද? අවියෝජනීය බැඳීමක් කියලා. sannivedanaye මිනිස්සු අතර තියෙන බැඳීමයි. දෙවෙනි කාරණාව තමයි මුල් කාලේ හරි sannivedanaye හරි සරලයි. අද වෙනකොට sannivedanaye මොකක් වෙලා තියෙනවද? සංකීර්ණ වෙලා තියෙනවා. හේතුව තමයි මානවයාගේ අවශ්‍යතා ගොඩක් වැඩි නිසා. අපි යන් ඊළඟ කාරණාවට ඔය sannivedanaye ගැන කතා කරනකොට ළමයි තව දෙයක් තියෙනවා. අපිට අමතකම කරන්න බැරි. sannivedanaye ප්‍රධාන අරමුණ. ඕක සමහරලාවට MCQ papers වලටත් අහලා තියෙනවා. sannivedanaye ප්‍රධාන අරමුණ මොකද්ද? කට්ටිය කියනවා තොරතුරු හුවමාරු කිරීම. නෑ මේ මොකවත් නෙමෙයි. sannivedanaye ප්‍රධාන අරමුණක් තියෙනවා. මතකයිද? මතකයි කියන්නේ ඔයාලා ඉගෙනගෙන නෑනේ මීට කලින් නේද? කොහෙ මතක් වෙන්නේ? sannivedanaye ප්‍රධාන අරමුණ තමයි මෙන්න මෙහෙම. ඔය දන්නවද මං හරි සරලව කියන්නම්. කොහොමද ඒක අපි ගන්නෙ? මෙන්න මෙහෙම ගමුකෝ. sannivedanaye කරන්න අනිවාර්යෙන්ම sannivedanaye කිරීම සඳහා මොනවද ඕනි? අනිවාර්යෙන්ම ඕනි මානව අත්දැකීම්. sannivedanaye කිරීම සඳහා අත්දැකීම් අවශ්‍යයි. මානව අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හැදෑරීම තමයි sannivedanaye ප්‍රධාන අරමුණ. මම බෝඩ් එකේ මේ හරිය පේන්නේ නැති හින්දා මම මෙතනින් මේ ටික ලියන්නම්. sannivedanaye ප්‍රධාන අරමුණ තමයි sannivedanaye කරන්න අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හැදෑරීම තමයි sannivedanaye ප්‍රධාන අරමුණ. sannivedanaye අරමුණයි. දැන් ඔයාලගේ ටියුට් නැත්තම් ඔයාලා ෂෝට් නෝට් එකක් හරි යන්න මේක. සමහර අයට තාම ටියුට් ඇවිල්ලා නැතුව ඇති. එතකොට පොඩි ෂෝට් නෝට් එකකට ගියා නම් මේක හරි ලීසි. ටියුට් ආපු අය ටියුට් එකේම එක කන්ටිනියු යන්න පියවරෙන් පියවර. හරි මම කිසිම අසාධාරණයක් නොවෙන්න තමයි මේක උගන්වන්නේ. දැන් ඔන්න කාරණා තුනක් දන්නවා. එකක් තමයි මොකද්ද? sannivedanayeයි මිනිස්සු අතර තියෙන බැඳීමයි වෙන් කරන්න පුළුවන්ද? බෑ. අපි ඒකට තනි වචනයක් කියනවා අවියෝජනීය බැඳීමක් තියෙනවා. දෙවෙනි කාරණාව මුල් කාලේ මානවය කරපු sannivedanaye හරි අපි කියනවා ප්‍රාථමික sannivedanayak කියලා. අද වෙනකොට sannivedanaye සංකීර්ණයි. හේතුව අවශ්‍යතාව වැඩි මානවයාගේ.
තුන්වෙනි කාරණාව sannivedanaye අරමුණ. මොකක්ද අරමුණ? ඔය ටියුට් එකේ නම් තියෙනවා මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකයක් ලෙස sannivedanaya වැදගත් වන ආකාරය අධ්‍යයනය කිරීමයි කියලා. උච්චර නටන්න ඕනේ නෑ. ඕක හරි සරලව මතක තියාගන්නකෝ. sannivedanaya කරන්න මොනවද ඕනි? අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හැදෑරීම තමයි sannivedanaye අරමුණ. තේරුණාද? sannivedanaya කරන්න අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හදාරන එකට අපි කියනවා sannivedanaye අරමුණ කියලා. ප්‍රධාන අරමුණ තමයි sannivedanaye කරන්න අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හැදෑරීම. හරි. දැන් මොනවද ඕනි අත්දැකීම්? ඔයා දන්නවද අපිට අත්දැකීම් නැතුව sannivedanaye කරන්නම බෑ. ඔයා කියයි අත්දැකීම් ඕනිමද? ඔව් ඕනිමයි. අත්දැකීම් නැති වුණොත් ඔයා දන්නවද ඔයාට වචනයක්වත් ප්‍රනවුන්ස් කරගන්න බෑ. කියන්නේ කටින් පිට කරන්න බෑ. කතා කරන්න බෑ. ඔයා දන්නවද ඒක? එහෙම බෑ. අපිට ඒකට අත්දැකීම් ඕනි. ඔයා කඩේකට ගිහලා මොනවා හරි ගන්නත් අත්දැකීම් ඕනි. ඔය අත්දැකීම් නැති වුණොත් ඔයාට මෙලෝදියක් කරගන්න බෑ. ඔය ඉස්සර ඉඳලා තියෙනව නේද? ඔයා දන්නවද ගොළු මිනිස්සු? කතා කරන්න බැරි ගොළු අය. සමහර අය කියනවා එහෙම දිව කොටයි. ඒකයි කතා කරන්න බැරි. එහෙම මේ තෝඩ්වල අවුලක් නිසා ගොළු භාවයට පත් වෙන අයත් ඉන්නවා. ඉස්සර බහුතරයක් ඔය ගොළු භාවයට පත් වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද දන්නවද ඔයා? ඔය මිනිස්සුන්ගේ ශ්‍රවණ ආබාධ. ඔයා කියයි ඈ කන් ඇහෙන්නේ නැති එකේ කතා කරන්න බැරි එකේ අතර වෙනස මොකක්ද කියලා. හේතුව තමයි චූටි කාලේ ඉඳලා ඔයාට කිසිම මිනිස්සුන්ගේ කටහඬක් ඇහුන්නේ නැත්තම් ඔයා හිතනවද ඔයාට ওই විදිහට කතා කරන්න පුළුවන් කියලා? බෑ. මොකවත් බෑ. එහෙනම් ඔයාලා කැලින් ආපු සතෙක් වගේ කෑක් කෑක් ගගා තමයි ඉඳින්නේ. ඒකට ඇයි අපිට වචන අහලා හොඳ අත්දැකීමක් තියෙන්න ඕනේ. අත්දැකීම් නැති වුණොත් අපිට මොකවත්ම කරන්න බෑ. sannivedanaya කරන්න. මානවයට එහෙම හැකියාව ලැබිලා තියෙන්නේ මේ අත්දැකීම් ටිකක් නිසා. හරි ලස්සනට කතා බහ කරන්න එහෙම පුළුවන් වෙලා තියෙන්නේ. හරි? එතකොට ඔය ඉස්සර ගොළු මිනිස්සු අයගේ කන් ඇහෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා එයාලට විවිධ ශබ්ද ඇහෙන්නේ. ඉතින් එයාලා දන්නේ නැහැ අයන්න කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අම්මා. දැන් අපි මේක බලපු ගමන් කියනවනේ අම්මා කියලා. මේක ආ මේ අල්මයන් මේ මා අම්මා කොහොමනේ අපි කියන්නේ. දැන් කන ඇහෙන්නේ නැති මිනිස්සුන්ට මේක මෙහෙම මේක ආ කියලා ශබ්ද කරන්න පුළුවන්ද? එයා ශබ්දේ දන්නේ නැහැ නේ. ඇහෙන්න එපා ඉස්සෙල්ලා. මේක ශබ්ද කරන්නේ ආ මේක මේක මා. එතකොට ওই ටික නැත්තම් එයාට කතා කරන්නේ කොහොමද? ඉතින් ඒ හින්දා අපිට වට තේරෙනවා නේද අපිට අත්දැකීම් ඕනි sannivedanaya කරන්න අනිවාර්යයෙන්. ඊළඟට අත්දැකීම් වැදගත් වෙන ආකාර තියෙනවා අපිට 4ක් ගැන කතා කරන්න. මොකටද ඇත්තටම අත්දැකීම් වැදගත් වෙන්නේ? මම කියා දෙන්නම් ඔයාට. මම මේ බෝඩ් එක මකමකා යන්නේ මොකද නැත්නම් අපිට ඊට මදි හින්දා. හරි. අපිට අත්දැකීම් වැදගත් වෙන්නේ මොන වගේ දේවල් වලටද? මෙන්න මේවට වැදගත්. මේ බලන්නකෝ. අපිට සංදේශයක් ඔයා මේ සංදේශය කියන වචනේට ආස නැත්තම් පණිවිඩයක් කියලා මතක තියාගන්න ඒක කමක් නැහැ. සංදේශයක් නිර්මාණය කරන්න අත්දැකීම් ඕනි. මොකටද? පණිවිඩයක් නිර්මාණය කරන්න අපිට අත්දැකීම් ඕනි. එච්චරයිද? නෑ තව තියෙනවා. සංදේශයක් හුවමාරු කිරීමට ඒකටත් අත්දැකීම් ඕනි. තව සංදේශයක් අර්ථකථනය කිරීමට ඕකටත් අත්දැකීම් ඕනි. එච්චරයිද? නෑ තව ඕනි. සංදේශයක් ඒක සංදේශය නෑ. ජනතාව ජීවත් වන ආකාරය වටහා ගැනීමට ඔන්න ළමයි අපිට අත්දැකීම් වැදගත් වෙන විදි. දැන් ඔයා එකපාරට කියයි තේරුණේ නෑ. හරි මම පැහැදිලි කරන්නම්. සංදේශයක් නිර්මාණය කරන්න කොහොමද අපිට අත්දැකීම් ඕනි? ගියා හිතලා කියන්න බලන්න. සංදේශයක් නිර්මාණය කරන්න කොහොමද අපිට අත්දැකීම් ඕනි? දැන් යාළුවෙකුට ඔයා මොකක් හරි මාර්ගයක විස්තරයක් කියනවා. ඔයාට කලින් අත්දැකීම් තියෙන්න ඕනේ නැද්ද මේ පැත්ත ගැන? තියෙන්න ඕනේ නේද? යාළුවාට කියනවා ටවුන් එකේ තියෙනවා මෙන්න මේ කඩේ. ඒකෙන් මොනවා හරි අරන් එන්න. අපි නිකන් හිතමුකෝ ඔයා යාළුවාට කියනවා කියලා ඔය ෆුල් ස්කැප් ෂීට් එකක් අරන් එන්න කියලා. ඔගොල්ලෝ පුස් කැප් කොල කියලා කියන්නේ අන්න එක. අරගෙන එන්න කියලා. යාළුවා කියනවා කොතනද කඩේ තියෙන්නේ? ඔයා කියනවා ඔරලෝසු කණුව ගාව එක්කම ඉස්සරහා එහා පැත්තේ කඩේ ඔන්න තියෙනවා. අරන් එන්නකෝ කියලා කියනවා.
දැන් ඔයාට අත්දැකීමක් තියෙන්න ඕනේ නැද්ද එහෙම කියන්න? නැත්තම් ඔයා කොහොමද දන්නේ ඔල්ලෝසු කණුව ගාව එතන ඉස්සරහා මෙන්න මෙහෙම කඩයක් තියෙනවායි කියලා. එතකොට ඔයාට තේරෙනවද අපිට පණිවිඩ නිර්මාණය කරගන්න මොනවද ඕනි? අත්දැකීම් ඕනි. ළමයි නිර්මාණය කරන්න විතරක් නෙමෙයි. තව කෙනෙක් එක්ක බෙදා ගන්නත් අපිට අත්දැකීම් ඕනි. ඔයා චූටි බබෙක් එක්ක කතා කරනකොට කොහොමද කියන්නේ? කතා කරන්නේ? හබුන් කෑවද? එහෙම නේද අපි අහන්නේ. අපි පොඩි ළමෙක් ළඟට ගිහිල්ලා අහන්නේ නැහනේ. කෑම කෑවද උදේට? එහෙම අහනවද අර චූටි ළමෙක්ගෙන්? එහෙම අහන්නේ නැහැ. ඇයි? අපිට අත්දැකීම් තියෙන්න ඕනේ. පුංචි ළමෙක් එක්ක කතා කරනකොට එයාගේ අත්දැකීම් වලට සමානව කතා කරන්න. ඔන්න සංදේශයක් තව කෙනෙක් එක්ක බෙදා ගන්නත් අපිට අත්දැකීම් තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද අපි බෙදාගන්නේ? නේ? තව කෙනෙක් එක්ක කතා බහ කරන්නේ. පාරක් කියන්නේ. කොහේ හරි දෙයක් ගැන විස්තර කියන්නේ තව කෙනෙකුට. අපිට දෙන්නේ ඒ පණිවිඩ හුවමාරු කරන්නත් අත්දැකීම් ඕනේ. තව අපිට සංදේශයක් අර්ථකථනය කරගන්න. ඒ කියන්නේ සංදේශයක් තේරුම් ගන්න, අවබෝධ කරගන්නත් අපිට ඕනි වෙනවා ළමයි අත්දැකීම්. වර මේක අවබෝධ කර ගැනීම කිව්වත් කමක් නැහැ. මේ දෙක දෙකක් හැබැයි ඒ වුණාට පොඩි වෙනසක් තියෙනවා. හරි. සංදේශයක් අර්ථකථනය කරගන්න අපිට අත්දැකීම් ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕනි. මේ බලන්නකෝ. ඔයාට කවුරු හරි කියනවා නංගි ඔයා රෝස මලක් වගේ කියලා. මේක පිරිමි ළමයෙකුට කිව්වොත් නම් පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. දැන් ගැහැණු ළමයෙකුට තමයි කියන්නේ නංගි ඔයා රෝස මලක් වගේ. ඔයාට දුක හිතෙනවද සතුට හිතෙනවද? ඔයාට අනිවාර්යෙන් සතුට හිතෙනවා. ඔයා ඕනම් බොරුවට කියන්නේ යන්න කියලා කියයි. හැබැයි ඒ වුණාට හිතේ යටින් ඔයාට ලොකු සතුටක් දැනෙනවා. ඇයි? ඔයාට අත්දැකීම් තියෙනවා රෝස මල කියන්නේ ලස්සන මලක්. ඒ කියන්නේ යා මට කිව්වේ ලස්සනයි කියලා. ඔයාට කියනවා මෙන්න මෙහෙම කතාවක්. නංගි ඔයා බිරර මලක් වගේ. ඔයාට සතුට හිතෙනවද රෝස මලක් තරම් රෝස මලක් කිව්වහම ඒ දැනෙච්ච සතුට ඒ විදිහටම දැනේද? නෑ ඔයා කල්පනා කරනවා මූ මට හින්ට් එකක්ද ගැහුවේ. බිරර මල කැතයිද දන්නේ නෑ. මොකක් වුණා මලක් හින්දා ලස්සන ඇති. ඔන්න ඔයා හිතනවා. ඒකට හේතුව අපිට සමහර දේවල් තේරුම් ගන්න මොනවද ඕනි? අත්දැකීම් ඕනි. නැත්තම් අපිට ජීවත් වෙන්න ටිකක් අමාරුයි. දැන් ඔන්න කාරණා තුනක් ගැන කිව්වා. අපිට පණිවිඩයක් නිර්මාණය කරගන්න අත්දැකීම් ඕනි. පණිවිඩයක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න අත්දැකීම් ඕනි. නේද? සංදේශයක් තේරුම් ගන්න අත්දැකීම් ඕනි. ජනතාව ජීවත් වෙන ආකාරය වටහා ගන්නත් අපිට අත්දැකීම් ඕනි. දැන් ඔය පුංචි කාලේ ඕනි තරම් ඔය අත්දැකීම් ඇති ඔයාලට. නේද? පොඩි කාලේ සීනි කනවා ළමයි හොරේ. සීනි කෑවම අම්මා අහනවා සීනි කෑවද? නෑ. බොරු කියන්න එපා කෑවද? නෑමයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සීනි බෝතලෙත් ඇරලා තිබ්බා, සීනිත් හැලිලා තිබ්බා. සීනි කෑව නේද කියලා. දැන් ඔක්කොම සාක්ෂි ටික තියෙන හින්දා අර පොඩි එකා පිළිගන්නවා කෑමයි කියලා. ඊළඟ දවසේ සීනි කන්න නැතුව ඉන්නවද? නෑ සීනි කනවා මු. බෝතලේ තදේට වහනවා. මොකද්ද කරේ? අත්දැකීම් ඔස්සේ ඉගෙන ගත්තා. සමාජයේ ජීවත් වෙන ආකාරය වටහා ගත්තා. ඔය ගෑල් ළමයින්ට ඔය අත්දැකීම් ඇති. චූටි කාලේ කවුරු හරි ආවම පුටු ඇඳි උඩ හැම තැනම නගිනවා වැඩ පෙන්නනවා. මේ මිනිස්සු ගියාට පස්සේ මොකද කරන්නේ? ගෙදර අය ආයි බනිනවා. ගෑල් ළමෙක් වුණාම ඉන්න ඕන විදිහක් තියෙනවා. ඔහොම ඉන්නවද කියලා ඔන්න බනින්න පටන් ගන්නවා. ටික ටික මොකක් කරනවද? සමාජය ඇතුලේ ජීවත් වෙන ආකාරය වටහා ගන්නවා. ඒකටත් ළමයි ඕනි අපිට අත්දැකීම්. හරි? ඔය කොල්ලෝ එහෙම බයික් ගත්තාම ඉගිලෙනවනේ. ගොඩක් වෙලාවට ඔය කොල්ලෝ බයික් එක ගත්තාම වංගු වල උට කලින් බයික් එක යනවා. ඔහොම අවස්ථා දෙකක් විතර වුණාට පස්සේ ඒක ඉගෙන ගන්නවා වංගුව ගන්න ඕනේ හිමීට, වැලි තියෙන පාරවල් වල බ්‍රේක් ගහන්න ඕනේ හිමීට කියලා. ඔන්න ඒවට අත්දැකීම් ඕනේ. දැන් ඔයාලට තේරෙනවද අපි ජනතාව ජීවත් වෙන ආකාරය වටහා ගන්න අපිට අනිවාර්යෙන් මොනවද ඕනේ? අත්දැකීම් ඕනේ. හරි? එහෙම නැති වුණොත් එහෙම අපිට සමහර දේවල් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඔන්න අත්දැකීම් වැදගත් වෙන ආකාර කීයක් ගැන කතා කරාද? 4ක් ගැන කතා කරා. දැන් මම අහපු මෙතනට එනකන් චූටි සාරාංශයක් කරගෙන යන්නම් ඔයාලට මේ පාඩම මතකයිද කියලා බලන්න. මේ බලන්නකො කතාව. sannivedanayයි මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවයයි වෙන් කරන්න පුළුවන්ද අපිට? බෑ. ඒ නිසා අපි ඒකට කියනවා අවියෝජනීය සම්බන්ධතාවයක් කියලා. මොන යෝජනීයයිද? අවියෝජනීයයි කියලා කියනවා. හරි. ඒක තේරුණානේ ඔයාට. ඊළඟට මම කිව්වා මෙන්න මෙහෙම කතාවක්. මුල් කාලේ මානවය කරපු sannivedanaya හරි සරලයි. හැබැයි අද වෙනකොට මානවයාගේ sannivedanaya හරිම සංකීර්ණ වෙලා තියෙනවා. හේතුව තමයි මෙයාගේ අවශ්‍යතාව වැඩි. මානව අවශ්‍යතාව වැඩි වෙනකොට sannivedanaya සංකීර්ණයි. ඊළඟ එක තමයි වැදගත්ම කාරණාව sannivedanaya අරමුණ. අරමුණ මොකද්ද? sannivedanaya කරන්න අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හදාරන එක තමයි sannivedanaya ප්‍රධාන අරමුණ. මොකද්ද අරමුණ?
sannivedanaya කරන්න අත්දැකීම් ඕනි. ඒ පිළිබඳව හදාරන එක තමයි sannivedanaya බෙදාන අරමුණ. අත්දැකීම් වැදගත් වන ආකාර තියෙනවා 4ක්. මොකටද? පණිවිඩයක් නිර්මාණය කරන්න අත්දැකීම් ටිකක් ඕනි. පණිවිඩයක් හුවමාරු කරන්න අත්දැකීම් ඕනි. පණිවිඩයක් අර්ථකථනය කරන්න අත්දැකීම් ඕනි. ජනතාව ජීවත් වෙන ආකාරය වටහා ගන්න අත්දැකීම් ඕනි. හරි? ඔයා කැමති නම් සංදේශය කියන්න, කැමති නම් පණිවිඩය කියන්න. මොකක් කිව්වත් දෙකම එකම වචනේ කියන්නේ තියෙන්නේ. හරි? එහෙම ඕනද යතුරු පැදිය කිව්වත් එකයි බයික් එක කිව්වත් එකයි නේ වගේ තමයි තින්නේ එකත්. හරි? sannivedanaya කියන සංදේශය පණිවිඩය දෙකම එකක්. හරි. දැන් ඔයාලට තේරුණාද මේ කතා කරගෙන ආපු කාරණාව? දැන් අපි ඊට පස්සේ තව වැදගත් දෙයකට යන් sannivedanaya අධ්‍යයනය කරන්න බලපාපු සාධක ගැන කතා කරන්න. අපි බලමු මේ මොනවද කියලා. ප්‍රධාන කාරණා තියෙනවා 3ක් අපිට කතා කරන්න. මම 3යි ගත්තේ. තව තියෙනවා 4ක් 5ක් ගන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහට ගමු එකින් එක. හරි? මේ හරිය ලියමු නේ. ඔය sannivedanaya කියන එක මේ ලෝකෙ බිහි වුණේ කවද්ද කියලා අපි දන්නේ නැහැ නිශ්චිත වශයෙන්ම නේද? හැබැයි ළමයි sannivedanaya ගැන ලෝකෙ මිනිස්සු අවධානය යොමු කර අධ්‍යයනය කරන්න. sannivedanaya කියන්නේ මොකද්ද? ඒකේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඔන්න ඔහොම කියලා sannivedanaya ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. විෂයක් විදියට නෙමෙයි ඊට කලින් sannivedanaya කියන්නේ මොකද්ද කියලා හොයන්න ගත්තා. එහෙම sannivedanaya ගැන අධ්‍යයනය කරන්න බලපාපු සාධක තියෙනවා 3ක් අපි මූලික වශයෙන් 3ක් කතා කරනවා. එකක් තමයි කාර්මික විප්ලවය. අනික් එක තමයි පළමු ලෝක සංග්‍රාමය. අනික් එක තමයි දෙවන ලෝක සංග්‍රාමය. තව ඉතින් ගත්ත හැකි ජනමාධ්‍යන්ගේ බලපෑම ඔය වගේම එකින් එක අරගෙන යන්න පුළුවන්. හරි? දැන් අපි මූලික වශයෙන් මෙන්න මේ තුන ගැන කතා කරනවා. කාර්මික විප්ලවය, පළවෙනි ලෝක සංග්‍රාමය, දෙවන ලෝක සංග්‍රාමය ගැන. දැන් ඕව ගැන කතා කරනකොට ඔයා බය වෙන්න එපා අම්මෝ ඉතිහාසය වගේ මේකෙත් ඇති එපා කරන ටිකක් මිත්‍ර රටවල් අර රටවල් මේ රටවල් යුද්ධ කරපු හැටි ඊව නැහැ මේකේ. මේ අපි ඉගෙන ගන්න sannivedana විශේෂනේ. sannivedanayට කොච්චර වැදගත් වුණාද කියන එක තමයි කතා කරන්නේ. හරි. විනාඩියක් අරගෙන චූටි වෙලාවක් බලන්න ඔය ටික තේරුණාද කියලා. අපි ඊළඟට පටන් ගමු මෙන්න මේ කාරණා තුන ගැන කතා කරන්න. හරි? විනාඩියක් ගන්න පොඩි. හරියටම විනාඩියයි ඈ.
හරි. දැන් අපි කතා කරගෙන යමු ප්‍රධාන කාරණා 3ක් ගැන. මොනවද? සංනිවේදනය අධ්‍යයනය කරන්න බලපාපු සාධක. එකක් කාර්මික විප්ලවය, පළවෙනි ලෝක සංග්‍රාමය, දෙවෙනි ලෝක සංග්‍රාමය. ওই කාර්මික විප්ලවය ඇතුනේ කොයි කාලෙද? ඔයාලා දන්නවා. කාර්මික විප්ලවය ඇති උනේ දහට වන සියවසේ මොන භාගයේද? මුල් භාගයේද අග භාගයේද? අග භාගයේ. අන්න හරි. අග. කොයි රටේ මුල් කරගෙනද? කොයි රට මුල් කරගෙනද? 18 වන සියවසේ අග භාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගෙන. ඔන්න කතාව. 18 වන සියවසේ අග භාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගෙන තමයි මේ කාර්මික විප්ලවය ලෝකයේ ඇති වෙන්න පටන් ගත්තේ. 18 වන සියවසේ අග භාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගෙන. දැන් මේකේ වාට විභාගෙදී කොයිදවා මීඩියා වලදී අහන්නේ කාර්මික විප්ලවය ආරම්භ වෙච්ච රට. හරි. ඒත් මේ දැනගන්න ඕනි හින්දා පිළිවෙලක් ඕනි හින්දායි මම මෙහෙම දෙන්නේ. හරි. හා. කාර්මික විප්ලවය ඇති උනේ කොයි කාලෙද? 18 වන සියවසේ අග භාගයේ. මොකක් මුල් කරගෙනද? බ්‍රිතාන්‍ය මුල් කරගෙන. අන්න කතාව. හරි. ළමයි ඔයාලා දන්නවද මේ කාර්මික විප්ලවයේ එක්ක මේ කර්මාන්ත ශාලා ඇති වුණා. හරි. මේක කර්මාන්ත ශාලාව චෛත්‍යයක් එහෙම නෙවෙයි කර්මාන්ත ශාලාව. ඔය එක කර්මාන්ත ශාලාවක්. මේ තව කර්මාන්ත ශාලාවක්. හරි. මේ කාලේ මෙන්න මේ කර්මාන්ත ශාලා අතර වේගයෙන් පණිවිඩ හොමාරු කිරීමේ අවශ්‍යතාවයක් ආවා. මොකක්ද ආවේ? කර්මාන්ත ශාලා අතර ඉතා වේගයෙන් පණිවිඩ හොමාරු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. තේරෙනවද මේ කියන කතාව? ආයෙත් මම කියන්නම්. 18 වන සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගෙන ඇති වුණා කාර්මික විප්ලවය කියලා එකක්. මේ කාලෙදී එක තැනක ඉඳලා වේගයෙන් තවත් තැනකට පණිවිඩ ගෙනියන්න ඕනි වුණා. ඒ නිසා මේ කාලේ සැමුවෙල් මෝස් කියලා කෙනෙක් ඉන්නවා. කවුද යාගේ නම? සැමුවෙල් මෝස්. මෙන්න මෙයා හඳුන්වලා දෙනවා සංඥා ක්‍රමයක්. අපි ඒකට කියනවා මෝස් සංඥා ක්‍රමය කියලා. කවුද ඒක හඳුන්වලා දෙන්නේ? සැමුවෙල් මෝස් විසින්. මේ මෝස් සංඥා ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ළමයි එක තැනක ඉඳලා ඉතා වේගෙන් තව තැනකට පණිවිඩ ගෙනියන්න පුළුවන් වුණා. දැන් ඊට කලින් ওই කාර්මික විප්ලවයට එහෙම කලින් මේ ගොඩක් වෙලාවට තව තැනක ඉඳලා තව තැනකට තොරතුරු හොමාරු කළේ එක්කෝ සත්තුන්ගෙන් එහෙම නැත්නම් දූතයෙක්ගෙන්. භූතය නෙමෙයි දූතය. ওই මිනිස්සෙක්ගේ යතේ අශ්වයෙක්ගේ නැගලා ගිහිල්ලා පණිවිඩය දීලා ආවා. එතකොට යම් කාලයක් ගත වෙනවනේ. ඊටත් වඩා ඉක්මනින් පණිවිඩ හොමාරු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ සැමුවෙල් මෝස් හඳුන්වලා දුන්නේ. ඔන්න අද මතක තියාගන්න මේ කාර්මික විප්ලවය යටතේ පළවෙනි කාරණාව තමයි සැමුවෙල් මෝස් කියලා කෙනෙක් හිටියා. මේව කතා කරන භාෂාවෙන් මතක තියාගන්න. එයාගේ නම මොකද්ද? සැමුවෙල් මෝස්. මේ සැමුවෙල් මෝස් කියන කෙනා හඳුන්වලා දෙනවා සංඥා ක්‍රමයක්. අපි ඒ සංඥා ක්‍රමයට කියනවා මෝස් සංඥා ක්‍රමය කියලා. මේ කාලේ ජනප්‍රිය පත්තරයකුත් තිබ්බා. ওই ලංකාවේ සමහර ගෙවල් වල ওই පත්තරේ يعني ගෙවල් වලත් නෙමෙයි සමහර ගම් වල තියෙන ওই පත්තරේ මිනිස්සු ඔය අනුවර්ත නාමයක් දාගෙන තියෙනවා. මොකද්ද පත්තරේ නම? රොයිටර් පුවත්පත. ඔය ඒ කාලේ ජනප්‍රිය පත්තරයක් තිබ්බ රොයිටර් කියලා. බ්‍රිතාන්‍යයේ තිබ්බේ. එතකොට මේ රොයිටර් පුවත්පත මෙන්න මේ කියන මෝස් සංඥා ක්‍රමවේදය භාවිතා කළා තොරතුරු ලබා ගන්න හුවමාරු කර ගන්න වගේ දේවල් වලට. හරි. දැන් ඔයා ඔන්න කාර්මික විප්ලවයට අදාළ පළවෙනි කාරණාව. වේගයෙන් පණිවිඩ හොමාරු කරන්න ඕන. එහෙම මතක තියාගන්න. වේගයෙන් එක තැනක ඉඳලා තව තැනකට පණිවිඩ ගෙනියන්න ඕන. ඒ හින්දා මේ කාලේ හිටිය කෙනෙක් එයාට කියනවා අපි සැමුවෙල් මෝස් කියලා. එයා හඳුන්වලා දුන්න සංඥා ක්‍රමයක් අපි ඒකට කියනවා මෝස් සංඥා ක්‍රමය කියලා. මේ කාලේ ජනප්‍රිය පත්තරයක් තිබ්බ රොයිටර් කියලා. ඒකත් මෙන්න මේ කියන සංඥා ක්‍රමයේ භාවිතා කරා. හරි. ඔච්චරයි. ඊළඟට ළමයි මේ කාලේ ඕනි වෙනවා මිනිස්සුගේ කටහඬ. මිනිස් හඬ. එක තැනක ඉඳලා තවත් තැනකට ගෙන යන්න. මොකක්ද උනේ? මිනිස්සුගේ කටහඬ එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ හින්දා මේ කාලේ
නිර්මාණය කළා ළමයි දුරකථනය. ඔයාලා හැමෝම දන්නවා. කවුද නිර්මාණය කළේ? ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්. ඔන්න බෙල් නිර්මාණය කරනවා දුරකථනය. ඔන්න කාරණා දෙකයි. මේවා හරි ලේසි දේවල්. ඉතින් බලන්න මේවා චූටි ඔයාලා ගෙවල් වල ඉන්නවනම් පුංචි ඔයාලා නංගිලා මල්ලිලා ඔය 4 වසරේ 5 වසරේ නේද? 3 වසරේ 2 වසරේ සමහරට දන්නවත් දන්නේ මේවා. ඉතින් ඒ තරම් සරල දේවල් මේවා. හරි? සැමියල් මෝස් කියලා කෙනෙක් හිටියා. එයා හඳුන්වලා දෙනවා සංඥා ක්‍රමයක්. ඒකට කියනවා මෝස් සංඥා ක්‍රමය කියලා. ඒක ගත්තේ මේකෙන් පණිවිඩ හොමාරු කරන්න ඕනි හින්දා. ඊළඟට මේ කාලේ ඕන වෙනවා මිනිස්සුගේ කටහඬ එක තැනක ඉඳලා තව තැනකට වේගින් ගෙනියන්න. ඒ නිසා මෙන්න මේ කාලේ දුරකථනය නිර්මාණය කරනවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින්. ඊළඟට මේ කාලේ ළමයි ඔයාලා දන්නවද හඬ තැටි නිර්මාණය කරනවා කෙනෙක්. මොන තැටිද? හඬ තැටි. පසු කාලීනව හඬ පටිගත කිරීමේ තාක්ෂණයක් භාවිතා කරනවා. හඬ තැටි කියන්නේ මොනවද? ඔය හඬ තැටි නිර්මාණය කළේ කවුද? ඉස්සෙල්ලා ඒක අහගන්න. ඔයාලා හැමෝම දන්න කෙනෙක් හඬ තැටි නිර්මාණය කළා. හඬ තැටි. ඔයාලා දන්නේ ඔයාලා ගෙදරක් තියෙනවා ඒක නා හොයාගත්ත දේ. ඔයාලා දන්නේ මොකද්ද? බල්බ් එක හොයාගත්ත කියලා විතරයි. දැන් දන්නවා කවුද? තෝමස් අල්වා එඩිසන්. එඩ්සන්. ඔය තෝමස් අල්වා එඩිසන් තමයි ළමයි මේ හඬ තැටි නිර්මාණය කරන්නේ. නව සොයාගැනීම් 999ක් හොයාගත්තයි කියලා කියනවනේ. හරි. එතකොට ඒ වලින් එකක් තමයි ඔය හඬ තැටි කියන්නේ. අපි දන්නේ ගොඩක් ප්‍රසිද්ධ විදුලි බල්බේනේ. හරි. එතකොට මෙයා හඬ තැටි නිර්මාණය කරනවා. මෙච්චරයිද? නෑ, තව කෙනෙක් ඉන්නවා. ලෝකේ මේ කාලේ නිර්මාණය වෙනව ළමයි. මම හිතන්නේ මේ හරියෙන් ලියන ඒවා පේනවද? පේන්නේ නැති වෙයිනේ. මෙහෙන් ලියන්න නේද? මේ හරියට ලියන්න. හිතන්නේ ෆ්‍රේම් එකට කැපෙනවා. නෑ, කැපෙන්නේ නෑ. කමන්නේ. මෙහෙන් ලියන්නේ කොහොමද? මේ කාලේ ලෝක ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය බිහි වෙනවා. ලෝකේ පළවෙනි විද්‍යුත් ජනමාධ්‍ය බිහි වෙනවා. කවුද බිහි කරන්නේ? ලෝකේ පළවෙනි විද්‍යුත් ජනමාධ්‍ය. ඒ තමයි මොකද්ද ජනමාධ්‍ය? ගුවන් විදුලිය. ලෝක ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය. ඕක තමයි ගුවන් විදුලිය බවට පත් වෙන්නේ. කවුද නිර්මාණය කරන්නේ? අපි හැමෝම දන්නවා. ගුග්ලි එල්මෝ මාකෝනි. ගුග්ලි එල්මෝ මාකෝනි. ගුග්ලි එල්මෝ මාකෝනි තමයි මේ ගුවන් විදුලිය නිර්මාණය කරන්නේ. මේකට යොදා ගන්නවා මෝස් සංඥා ක්‍රමය. මුල් කාලේ. හරි. අහගන්නකෝ. ඔච්චරයි. මහ ලොකු දෙයක් නෑ. ඔන්න කාර්මික විප්ලවය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඔන්න ඔය ටික විතරයි. හරි. ඔය එතන තියෙන කාරණා ටික හරියට ඔලුවට දාගත්තොත් මේක හරීම ලේසි. හරි. ඔය අනික් කාරණාව තමයි ළමයි මේ මීඩියා වල එක දෙයක්. මම මේ අවුරුදු ගාණක් උගන්වලා අත්දැකීමෙන් කියන්නේ මීඩියා අනික් විෂයන් වගේ නෙවෙයි. මේක හරි ඇත්තටම ප්‍රායෝගික විෂයක්. ප්‍රායෝගික කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න දෙයක් නැහැ. මේක ඇතුලේ මේ මුල ටිකනේ මේ සමාජ විද්‍යාත්මක කාරණා ඉගෙනගෙන යන්නේ. හොඳට මතක තියාගන්න ඔය පස්වෙනි පාඩමෙන් පස්සේ එහෙම මීඩියා වල තියෙන්නේ ඇත්තටම සමාජ විද්‍යාව තමයි. හැබැයි වෙන ප්‍රායෝගික පැත්තක්. ඒකට හේතුව මේ වෙනස තියෙන්නේ පස්වෙනි පාඩමේ ඉඳලා මේ ඔය අලුත් නම් ටිකක් ඇවිල්ලා විතරයි. අනික ඔක්කොම අපි සාමාන්‍යයෙන් අපිට මේ මහ පොළවේ පේන්න තියෙන දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මීඩියා විෂය එහෙම අමාරු නෑ. හරි ලේසි. හැබැයි ඔයා වෙලාවට ඒක හරියාකාරව ඒක ග්‍රහණය කරගන්න. එතකොට ඔයාට මේක කිසිම අපහසුතාවයක් නැතුව අල්ලගන්න පුළුවන් විෂය මුල ඉඳලා. මම ඔයාට මේ විෂය මුල ඉඳලා ලස්සනට පාඩම් ටික පිළිවෙලට කියා දෙනවා. ඒක කිසිම බයක් තියාගන්න එපා. 12 වෙනි පාඩමට එනකම් මේක ලස්සනට පියවරෙන් පියවර කරනවා. ඊළඟට පේපර්ස් කරනකොට අපි ඒ පේපර්ස් එවනවා ගෙදරට වෙලාවට. ඊට පස්සේ අපි ඒවා සාකච්ඡා කරනවා. හරි. ඔයාලට තව ටික දවසක් ගිහිල්ලා මේක කාලයක් යනකොට ඔයාලට වෙනම පේපර් ක්ලාස් එකක් ඇඩ් කරනවා. එතකොට හැමදාම උදේට
ඔයාලට පැයක් හරි සම්බන්ධ වෙලා පාඩමෙන් පාඩමට පේපර්ස් කරන්න පුළුවන්. එහෙම ක්‍රමවේද ගොඩාක් අපි ඉස්සරහදී හදන්න හිතාගෙන ඉන්නවා. හරි? එහෙම ඔයාලට සම්බන්ධ වෙලා ඉන්න දිගටම ඔයාලට පියවරෙන් පියවර කිසිම තැනකදී ඕගොල්ලන්ට බලා ගන්න බැරි වැඩ පිළිවෙලක් අපි මෙතෙන්දී ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා මේ වෙනකොට. සියලු වැඩ කටයුතු හදාගෙන යන්නේ. ඔයාලට ඉතාමත් ඉක්මනින් ඔයාලට මේ සියලු ප්‍රතිලාභ අත් කරලා දෙනවා. හරි. දැන් අපි යන් ඊළඟ කොටසට. දැන් මම අහප පොඩ්ඩක් මේක මතක් කරගෙන යන්න මම හිතනවා මෙහෙම මතක් කරන එක හොඳයි කියලා. හරි. දැන් sannivedanaya කියලා එකක් ලෝකේ තියෙනවායි. ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියලා මිනිස්සු සැලකිලිමත් වෙච්ච ප්‍රධාන කාරණා අපි කතා කරනවා තුනක් ගැන. හතරක් විතර තියෙනවා, හතරක් පහක් තියෙනවා. මම මේ කිව්වේ මෙතන ජනමාධ්‍ය වල බලපෑමක් ගත්ත හැකි. මම ওই ටියුට් එකේ ඉඳ තියලා තියෙනවා කොටස් තුනකට. එකක් කාර්මික විප්ලවය, පළවෙනි ලෝක සංග්‍රාමය, දෙවෙනි ලෝක සංග්‍රාමය. කාර්මික විප්ලවය ගැන මොනවද අපි කියන්නේ? අපි මුලින්ම කිව්වා 18 වන සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගෙන තමයි මේක ඇති වුනේ. අපි හැමෝම මේක දන්නවා නේද? හරි. ඊළඟට මම කිව්වා මේ කාලේ මිනිසුගේ කටහඬ එක තැනක ඉඳලා තව තැනකට ඉතා වේගයෙන් ගෙනියන්න අවශ්‍ය වුණා. මොකද මිනිසුගේ කටහඬ එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න ඉතාමත් අවශ්‍යතාවයක් ආවා. මේ හින්දා මේ කාලේ සැමුවෙල් මෝස් කියලා කෙනෙක් හිටියා. එයා හඳුන්වලා දුන්න සංඥා ක්‍රම වේදයක් අපි ඒකට කියනවා මෝස් සංඥා ක්‍රමය කියලා. මොකද සංඥා ක්‍රමේ? මෝස් සංඥා ක්‍රමවේදය කියලා. ඒකත් තේරුණානේ. ඊළඟට මේ කාලේ ජනප්‍රිය පුවත්පතක් තිබ්බ ළමයි ඒ පත්තරේ නම තමයි රොයිටර් කියලා පුවත්පතක්. මේ රොයිටර් පුවත්පතත් මේ තාක්ෂණය පාවිච්චි කළා තොරතුරු හුවමාරු කරන්න. ඊළඟට මේ කාලේ ඕන වෙනවා මිනිස්සුගේ කටහඬ එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න. ඒ හින්දා මේකේ ප්‍රතිඵලයක් වශයෙන් දුරකථනය නිර්මාණය කරනවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින්. තේරුණාද? ඒකත් මේ sannivedanaya අධ්‍යයනය කරන්න බලපාපු කාරණාවක්. ඒ වගේම මේ කාලේ හඬ තැටි නිර්මාණය කරනවා අපි දන්න කෙනෙක් කවුද? යාගේ නම තෝමස් අල්වා එඩිසන්. ඔන්න යා ඒකත් නිර්මාණය කළා. ඊළඟට ලෝකයේ පළවෙනි විද්‍යුත් ජනමාධ්‍ය බිහි වෙනවා. මොකද්ද මේ ලෝකයේ පළවෙනි විද්‍යුත් ජනමාධ්‍ය? ඒ තමයි ගුවන් විදුලිය. කවුද ඔක නිර්මාණය කරන්නේ? ගුග්ලි, එල්මෝ, මාකෝනි. එයා ඒකට යොදා ගන්නවා මෝස් සංඥා ක්‍රමවේදය කියලා. ඔක සමහර තැන්වල තියෙනවා වයර්ලස් ටෙලිග්‍රාෆ් තාක්ෂණය කියලා. මොකද්ද? ඕනනම් ඒකත් ලියාගත්තක් කමක් නැහැ. මම මේ හරියෙන් ලියන්නම්. මම ඉඩ තියෙන තැන් බැලන්ස් කර කර ලියන්නේ. වයර්ලස් ටෙලිග්‍රාෆ් තාක්ෂණය. මොකද්ද මේ වයර්ලස් ටෙලිග්‍රාෆ් තාක්ෂණය කියන්නේ? වයර්ලස් ටෙලිග්‍රාෆ් තාක්ෂණය. රැහන් රහිතයි. වයර්ලස් කියන්නේ රැහන් රහිත කියන එක. ඔය අපේ ප්‍රොනවුන්සියේෂන් වල පොඩි අවුලක් තියෙනවනේ ළමයි. වයර් වලට තමයි අපි වෑර් කියන්නේ. හරි. වෑර්ලස් එක කියලා ඔය ඉස්සර මිනිස්සු කිව්වනේ ගුවන් විදුලියට. වෑර්ලස් එක කිව්වයි. රැහන් රහිතයි. වයර්ලස් හරනම් නම වයර්ලස්. හරි. වයර්ලස් මයික් ඔයගෙන් ගොඩක් මේ තව වයර්ලස් ඔය එනවා මොනවද මවුස් ඒවත් එනවනේ. ගේමින් මවුස් වල එහෙම සමහර ඒවාට එනවා සෙන්සර් එකකින් ටක් ගාලා ටැග් කරගන්න එක. හරි. එහෙම තියෙනවා. එතකොට මේ වයර්ලස් වයර් වලට තමයි අපි ඔය වෑර් කියලා කියන්නේ. වෑර් එක පාත් වෙලා අන්න වෑර් එක කැඩිලා වෑර් කියලා જાතියක් නැහැ. තියෙන වයර්. ඔය අවුලක් ඔක ප්‍රොනවුන්සියේෂන් වල. ඒක ඉතින් අවුලක් නැහැ මේක අපේ මව් භාෂාව නෙමෙයි. ටයර් වලට ටයර් නේද? ටයර් එකේ හුලන්නේ ටයර් කියලා જાතියක් නැහැ. තියෙන ටයර්. එහෙම තියෙනවා. ෆුල් ස්කැප් පේපර්, ෆුල් ස්කැප් පේපර්, ෆුල් ස්කැප්. හරිනම් ප්‍රොනවුන්සියේෂන් ෆුල් ස්කැප්. ෆුල් ස්කැප් ෂීට්. අපි කියන්නේ පුස්කැප්. කඩේට ගිහලා අහනවා මුදලාලි පුස්කැප් නැද්ද කියලා. පුස්කැප්. පුස්කැප් කියලා જાතියක් නැහැ. ෆුල් ස්කැප් පේපර්, ෆුල් ස්කැප් ෂීට්. එහෙම තමයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන ප්‍රොනවුන්සියේෂන් වල. හරි ඒක ඉච්චර හිතන්න එපා. මම මේ කියාගෙන මේ වයර්ලස් කිව්ව මතක් වෙච්ච කාරණාව. හරි. දැන් ඔතනට නිකන් තේරුණා නේද ඔයාට? කොහොමද sannivedanaya ආවි කියලා ඔය පොඩි ස්පේස් එකක් තියෙනවා ටියුට් එකේ. මම ඒක දෙන්නම් ලියන්න. ඔයාලා පොඩි වෙලාවක් අරගෙන ඒක සටහන් කරගන්න. මෙන්න මෙහෙම කාර්මික විප්ලවය කියන එකට ලියාගෙන යන්න මෙන්න මෙහෙම. මම ටිකක් වේගෙන් කියන්නම්. කමක් නැහැ නේද ඒක? මං හිතන්නේ සමහර ලාවට ඔයා මේ වෙනකොටත් ඒක නෝට් එකක් දාගෙනත් ඇති. 18 වන සියවසේ අගභාගයේ මම පුළුවන් තරම් කෙටියෙන් දෙන්නම්. පොඩියට පොඩ්ඩක් ලියන්න නැත්නම් ඊට පස්සේ වෙන්න බැරි නැසිසා. 18 වන සියවසේ අගභාගයේ මොන භාගයේද? අගභාගයේ. මොන සියවසේද? 18 වන සියවසේ. අගභාගයේ 18 වන සියවසේ අගභාගයේ ටියුට් එක නැත්තම් කොලේක හරි ලියා ගන්න. බ්‍රිතාන්‍ය මුල් කරගනිමින් 18 වන සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගනිමින්
කාර්මික විප්ලවය ඇති විය. 18 වන සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය මුල් කරගනිමින් කාර්මික විප්ලවය ඇති විය. ඒකටම ලියන්න. මේ කාලේ එක් තැනක සිට තවත් තැනකට මේ කාලේ එක් තැනක සිට තවත් තැනකට වේගයෙන් පණිවිඩ හුවමාරු කිරීමට අවශ්‍ය වූ අතර එක් තැනක සිට තවත් තැනකට වේගයෙන් පණිවිඩ හුවමාරු කිරීමට අවශ්‍ය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැමුවෙල් මෝස් මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. සැමුවෙල් මෝස් සංඥා ක්‍රමය හඳුන්වා දුන්නේ. මෝස් සංඥා ක්‍රමය හඳුන්වා දුන්නේ. සැමුවෙල් මෝස් සංඥා ක්‍රමය හඳුන්වා දුන්නේ. මෙකල ජනප්‍රිය පුවත්පතක් වූ එකටම ලියාගෙන යන්න. මෙකල ජනප්‍රිය පුවත්පතක් වූ මෙකල ජනප්‍රිය පුවත්පතක් වූ රොයිටර් පුවත්පතද මෙම තාක්ෂණය භාවිතා කර ඇත. වෙනම ලියන්න. මෙකල වඩ මෙකල නැත්තම් එකල ඕනි එක. මෙකල ඕනි එක. මෙකල මිනිස් හඬ එක් තැනක සිට තවත් තැනකට මෙකල මිනිස් හඬ එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට අවශ්‍ය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හඳුන්වා දුනි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හඳුන්වා දුනි. ඒකටම ලියන්න. හඬ තැටි මොන තැටිද? හඬ තැටි. තෝමස් අල්වායිට්සන් විසින් මෙකල නිර්මාණය කළේය.
මෙකල නිර්මාණය කළේය. තෝමස් අල්වා එඩ්සන් විසින් මෙකල නිර්මාණය කළේය. තව එක කාරණාවයි ඉඩ මදිනම් පොඩ්ඩක් මොකක් හරි මේව කරලා ලියා ගන්න. චූටි ඉඩක් මේව කරගන්න. ඔයාලා අනික් කාරණාව ස්ටිකි නෝට් පැක් එකක් අනාගතයේදී ඕනි වෙනවා. අපිට මොකද ටියුට් එකෙන් ටියුට් එකට ෂෝට් නෝට් කරන්න ඕනි වෙන නිසා ඒකටත් වැදගත්. හරි. අන්තිම කාරණාව ලියා ගන්නකො මෙන්න මෙහෙම. මේ කාලේ ලොව ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය වූ කාලයේ ලොව ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය වූ ගුවන් විදුලිය මේ කාලයේ ලොව ප්‍රථම විද්‍යුත් ජනමාධ්‍ය වූ ගුවන් විදුලිය ගුග්ලි එල්මෝ මාකෝනි විසින් මෝස් සංඥා ක්‍රමය පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇත. මෝස් සංඥා ක්‍රමය පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇත. හරි. ඔච්චරයි. දැන් ඔන්න පළවෙනි ලෝක සංග්‍රාමය කොච්චර වැදගත් වුණාද කියලා මම කියලා පොඩි සටහනකුත් දුන්න ඕගලන්ට ලියා ගන්න. හරි. දැන් අපි යමු ඊළඟට මම මේක මකනවා දැන් ඈ. පළවෙනි ලෝක සංග්‍රාමය ගැන ඒක නම් චූටි කාරණාවක් තියෙන මහ ලොකු දේවල් කතා කරන්න තරම් දෙයක්වත් නැති තරම්. ඔය පළවෙනි ලෝක සංග්‍රාමය ඇයි sannivedana අධ්‍යයනය කරන්න වැදගත් වන්නේ? අපි ඒක ගැන චුට්ටක් කතා කරලා ඒක ගැන චුට්ටක් ලියාගමු. මම ওই කාරණා තුන ගැනම ලියන්න පොඩි සටහනක් දෙනවා. ඔක එච්චර අමාරු වෙන්නේ නැහැ. හරිම ලේසි. හරි. අහගන්නකෝ. පළවෙනි ලෝක සංග්‍රාමය තමයි ළමයි ওই ලෝකේ මුල්වරට තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් සිදු කරපු යුද්ධය. පළවෙනි ලෝක යුද්ධය තමයි අපි ගත්තොත් එහෙම තාක්ෂණික මෙවලම්. ඒ කියන්නේ වාක්‍යය ඊට කලින් යුද්ධ තිබ්බනේ කියලා. ඔව් තිබ්බ තමයි. හැබැයි තාක්ෂණික මෙවලම් ගොඩක් භාවිතා කළේ මෙවලම් භාවිතා කරේ පළවෙනි ලෝක සංග්‍රාමයේ. එහෙනම් අපි කියනවා ලෝකේ පළමුවරට තාක්ෂණික මෙවලම් භාවිතා කළා. නූතන තාක්ෂණික මෙවලම් භාවිතා කරපු යුද්ධය තමයි පළවෙනි ලෝක සංග්‍රාමය කියලා කියන්නේ. ඇත්තටම මේකේ වැදගත්කම් ගැන කතා කරොත් මහා ලොකු දේවල් නෑ අපිට sannivedanayට. හරි? එකක් තමයි මේ කාලේ විශේෂම දෙයක් සිද්ධ වුණා. මේ කාලේ තොරතුරු හුවමාරු කරන්න යොදාගත්තා පක්ෂීන් සහ සුනකයින්. ඔයාලා දන්නවද? සුනකයින්. පක්ෂීන් සහ සුනකයින් වාක්‍යය ඉතින් පක්ෂීන් නම් අමුතු දෙයක් ලංකාවෙත් ඕවට යොදාගත්තනේ කියලා. ඔව් යොදාගත්ත තමයි. හැබැයි මේ කාලේ යොදාගත්තේ කපුටෝ වගේ පක්ෂීන් ගොඩක් වෙලා වලට. අදන්නවද? ඒ කියන්නේ කුරුල්ලෝ යොදාගත්තා. සුනකයෝ යොදාගත්තා. මේ සුනකයෝ යොදාගත්තයි කියලා කියන්නේ ඔය ඒ කාලේ සතුරු කඳුරු ආශ්‍රිතව හිටියනේ සොල්දාදුවෝ ගිහිල්ලා යුද්ධයට. එතකොට රහස්‍ය පණිවිඩය යවන්න විදිහක් නැහැනේ. එතකොට කරේ දේ තමයි බල්ලගේ කරපටියට මේ පණිවිඩය ඇතුළත් කළා අශ්වයත් යොදාගත්තා ඔය වගේ. යොදාගෙන වේගෙන් සතුරු කඳුරු වලට යවුවා. සාමාන්‍ය කැලේ යස්සේ බල්ලේ දිව්වයි කියලා එච්චර ගණන් ගන්නෑ. හරිද? ඒ බල්ලා පුරුදු කරලා තියෙනවා ඕනි තැනට ගානට යන්න. ওই විදිහට තමයි මුල් කාලේ තොරතුරු හොමාරු කරන්න යොදාගත්තේ. ඉතින් අපිට sannivedana අධ්‍යයනය කරන්න මේ කාරණාවත් බලපෑව තමයි එක්තරා කාර්යයක. තවත් විදිහකට කිව්වොත් මේ කාලේ ජනප්‍රිය වෙලා තිබ්බ ළමයි තාක්ෂණයක්. අපි ඒකට කියනවා ටෙලිග්‍රාෆ් තාක්ෂණය. ඔය ටෙලිග්‍රාෆ් තාක්ෂණය කියන එක ගොඩාක් මේ කාලේ ජනප්‍රිය වෙලා තිබ්බ මිනිස්සු අතර. ඒ වගේම මේ කාලේ තොරතුරු හොමාරු කරන්න යොදාගත්ත තව මෙවලම් ටිකක්. ඒව තමයි දුරකථනයේ ගුවන් විදුලිය සිනමාව පුවත්පත අත්පත්‍රිකා මෙන්න මේ ටික භාවිතා කරා. මේකේ රූපවාහිනිය නෑ. රූපවාහිනිය ගොඩක් වෙලාවල් වලට
දෙවෙනි ලෝක සංග්‍රාමයත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. හරි. මෙන්න මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන මහ ලොකු දේවල් කතා කරන්න නෑ. ওই රටවල් වල යුද්ධය වැතිරිච්ච විදිහ ඒවා අපිට අදාළ නෑ. හරි. දැන් මං හපෝටක් ගාලා මතක් කරන්නම්. තාක්ෂණික මෙවලම් භාවිතා කළ ලෝකේ කරපු පළවෙනි යුද්ධය මොකද්ද? මේ පළවෙනි ලෝක සංග්‍රාමය. මොකද්ද? පළවෙනි ලෝක සංග්‍රාමය තමයි තාක්ෂණික මෙවලම් භාවිතා කළ ලෝකේ කරපු පළවෙනි යුද්ධය. මේ කාලේ ළමයි පාර්ශ්ව දෙකක් මේකට යොදාගත්තා. කවුද මේ පාර්ශ්ව දෙක? එක කට්ටියක් තමයි පක්ෂීන්, අනික් කට්ටිය තමයි සුනකයින්. මෙන්න මේගොල්ලෝ යොදාගෙන මේ කාලේ තොරතුරු හුවමාරු කළා බහුල වශයෙන්. ඒ වගේම දුරකථනය, ගුවන්විදුලිය, සිනමාව, පුවත්පත, අත්පත්‍රිකා වගේ දේවලුත් මේ කාලේ තොරතුරු හුවමාරුට යොදාගත්තා. මොකද ජනප්‍රිය වෙලා තිබ්බ මේ කාලේ තාක්ෂණයක් ටෙලිග්‍රාෆ් තාක්ෂණය. ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට එන්න පටන් ගත්ත කාලේ. ඉතින් මේ නිසා මේවා යොදාගෙන විවිධ තොරතුරු හුවමාරු කරන්න මේ කාලේ පෙළඹුණා. හරි. මේක ආයිත් මම පොඩ්ඩක් මතක් කරන්න මහ ලොකු දෙයක් නෑ. කරුණු තුනයි මතක තියාගන්න තියෙන්නේ. තාක්ෂණික මෙවලම් භාවිතා කළ ලෝකයේ සිද්ධ කරපු මුල්ම යුද්ධය තමයි පළවෙනි ලෝක සංග්‍රාමය. පක්ෂීන් සහ සුනකයෝ මේ කාලේ තොරතුරු හුවමාරු කරන්න යොදා ගැනීම සුවිශේෂීතාවයක්. ඊළඟට මේ කාලේ තොරතුරු හුවමාරු කරන්න යොදාගත්ත දුරකථනය, ගුවන්විදුලිය, සිනමාව, පුවත්පත්, අත්පත්‍රිකා වගේ දේවල්. අන්තිමට මතක තියාගන්න මේ කාලේ ජනප්‍රිය වුණ තාක්ෂණයක්. ඒ තාක්ෂණය තමයි ටෙලිග්‍රාෆ් තාක්ෂණය. මෙන්න මේ නිසා මේ කාලේ sannivedanaya මිනිස්සු අතර ඉතා වේගෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. හරි? අපි ඔය ගැන චුට්ටක් ලියාගමු. දැන් ඔයාලගේ ටියුට් හම්බිච්ච අය කියන්න නැති අය කොලේක ලියාගන්න අරක හම්ුනාම ස්පේස් එක පුරව ගන්න. උතන මොකද හිස් තැනක් තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම ලියන්නකෝ. තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ඔය පළවෙනි ලෝක යුද්ධය කියලා ලියලා ඒක යටතේ තියන්න. ටියුට් එකේ නම් තියෙන මෙහෙම ලියලා. තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ලොව සිදු කරන ලද තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ලොව සිදු කරන ලද පළමු යුද්ධය ලෙස තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ලොව සිදු කරන ලද පළමු යුද්ධය ලෙස පළමු ලෝක සංග්‍රාමය හැඳින්වේ. පළමු ලෝක සංග්‍රාමය හැඳින්වේ. මේ කාලේ තොරතුරු හුවමාරු කිරීම සඳහා සුනකීන් සහ පක්ෂීන් භාවිතා කර ඇත. තොරතුරු හුවමාරු කිරීම සඳහා සුනකීන් සහ පක්ෂීන් භාවිතා කර ඇත. තොරතුරු හුවමාරු කිරීම සඳහා සුනකීන් සහ පක්ෂීන් භාවිතා කර ඇත. වෙනම ලියන්න. වෙනම මෙකල ටෙලිග්‍රාෆ් තාක්ෂණය. මෙකල ටෙලිග්‍රාෆ් තාක්ෂණය. මෙකල ටෙලිග්‍රාෆ් තාක්ෂණය. ජනප්‍රියව පැවතුණි. ජනප්‍රියව පැවතුණි. එයත් සමගම තොරතුරු හුවමාරුව සඳහා
දුරකථනය මේ තියෙන ලියලා ගුවන්විදුලිය සිනමාව දුරකථනය ගුවන්විදුලිය සිනමාව පුවත්පත් හා අත්පත්‍රිකා භාවිතා කරයි. හරි ඔන්න පළවෙනි ලෝක සංග්‍රාමය. දැන් ඔයාලට තේරුණානේ මහා ලොකු දෙයක් නෑ. අපි යමු ඊළඟ කාරණාව ගැන කතා කරන්න. දෙවන ලෝක සංග්‍රාමය. දැන් මේක ලොකු දෙයක් කරගන්න එපා. හිතා ගන්න බෑ හිම නෑ. ඒවා හරි ලේසි කාරණා. මම ඒක මැකුවා. බෑ ටික දෙවෙනි ලෝක සංග්‍රාමයට අතෝ කවන්නේ. හරි දැන් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා sannivedanaya කියන්නේ ඒක කොහොමද මුලේදී ආවේ නේද? ඒ අත්දැකීම් වැදගත්ුනේ කොහොමද? sannivedana අධ්‍යයනය කරන්න මූලික වශයෙන් බලපපු කාරණා තුනක් තියෙනවා. දැන් අපි මේ වෙනකොට කාර්මික විප්ලවය ගැන කතා කරා. දැන් පළවෙනි ලෝක සංග්‍රාමය ගැන කතා කරා නේද? දැන් දෙවෙනි ලෝක යුද්ධය ගැන පොඩ්ඩක් කතා කරමු අපි. ওই දෙවෙනි ලෝක යුද්ධේ කාගේ ක්‍රියාකලාපයක් පදනම් කරගෙනද ඇති වුනේ? අපි හොඳටම දන්නවා හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන. මම ඔයගොල්ලන්ගෙන් අහන්න හැදුවේ කියුණා. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන. මොකද්ද? හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන. ඔයාලා මොනවද දන්නේ හිට්ලර් ගැන? ඔයාලා හිතනවා නේද හිට්ලර් කියන්නේ හරි අමානුෂික දූෂිත දුෂ්ට එපා කරපු මිලෙච්ච පාලකයෙක් මිනිස්සු දහස් ගාණක් මරපු මිලෙච්චෙක් විදිහට නේ දකින්නේ. එහෙම දැක්කට වැරදක් නෑ මොකද ඒ ටික ඇත්තටම යා කරපු නිසා. හරි? හැබැයි ඔයාලා දන්නවද ඔය හිට්ලර් කියන්නේ ඉතා දක්ෂ කවියෙක් කියලා. එයාට හොඳට කවි ලියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. හිට්ලර් කියන්නේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. හිතා ගන්නවත් බෑ නේද? හිට්ලර්ට ඒ තරම් ලස්සන චිත්‍ර අඳින්නත් පුළුවන්. හිට්ලර් ඔය ජර්මනියට එන්නේ අවුරුදු 17 දී වගේ කාලෙදී ඇත්තටම යා චිත්‍ර ශිල්පියෙක් වීමේ අවශ්‍යතාවය ඇති නිසා. එයාට ඇත්තටම ඕනි වෙනවා චිත්‍ර ශිල්පියෙක් වෙන්න. බලන්න මිනිසුන්ගේ ජීවිතේ කොයි පැත්තට කැරකෙනවද කියලා අපිට හිතා ගන්න බෑ නේද? ඔය සමහර වෙලාවල් වලදී අපි හිතනවා අපිට මෙන්න මේ විදියට තමයි අපි ඉස්සරහට කරන්න කියලා. ඔයාලා දන්නවද සමහර වෙලාවට අපි කවුරුත් හිතන්නේ නැති විදිහට අපේ ජීවිතයේ සමහර වෙලාවල් වලදී වෙනස් වෙනවා. හරි? දැන් සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙක්ගෙන් ඇහුවොත් කීයෙන් කී දෙනාද මුලදිම හිතපු රැකියාව ඒ විදිහටම කරන්නේ? ගොඩක් වෙලාවට මිනිසුන්ගේ කාලෙන් කාලෙට මිනිසුන්ගේ අවශ්‍යතාවයන් හැටියට මිනිසුන්ගේ කැපකිරීම හැටියට මිනිසුන්ගේ පාරිසරික වෙනස් වීම සමාජ දේශපාලනික මේ හැම දෙයක්ම මත මිනිසුන්ගේ යන රටාව මොකක් වෙනවද? ටක් ගාලා වෙනස් වෙනවා. හරි? ওই මිනිස්සු සමහර ලාවට ලොකු පීඩනයකින් ඉන්නව නේද? ඇයි? අනාගතේ මොකක් වෙයිද කියලා. අර හරි ලස්සන කතාවක් තියෙනවා මේ ඔයාලා බලලා ඇති ඔය කුන්ෆු පැන්ඩා. ඒකේ අර උග්ගේ කියලා ඉන්න ඉබ්බෙක්. ඔය ඉබ්බා හරි ලස්සන කතාවක් කියනවනේ. කාටද කියන්නේ කුන්ෆු පැන්ඩාට කියනවා. කුන්ෆු පැන්ඩා හිතනවා බය වෙලා ඉන්නකොට අනාගතය ගැන හිතනවා උට මෙහෙම වෙයිද මට බෑ මං අසාර්ථකයි. ඔහොම ගාලා කියනකොට හරි ලස්සන කතාවක් කියනවා. Yesterday is history. ඒ කියන්නේ ඊයේ කියන්නේ ගෙවිච්ච දෙයක්. හරි? ඒක සාමාන්‍යයෙන් විච්ච දෙයක්. හරි? Tomorrow is misty. ඒ කියන්නේ ඒක අවිනිශ්චිතයි. මොකද්ද කියලා අපි දන්නේ නැහැ. But today is gift. ඒ කියන්නේ අද මේ මොහොත කියන්නේ ඔයාට ලැබිලා තියෙන ලස්සන තෑග්ගක්. ඒ හින්දා මේ අපිට මේ වර්තමානයේ ඇතුළේ දේවල් ගැන හිතලා වර්තමානයේ අපි දේවල් වෙනුවෙන් කැප වෙනවා නම් ඒක තමයි වටිනවදී. දැන් අපේ ළමයි ගොඩක් වෙලාවට අවුරුදු ගානකට කලින් විච්ච දේවල් ගැන හිත හිතා මට මෙහෙමයි මට කරගන්න බැරි වුණා මම අසාර්ථක වුණා. ඒක ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඒවා හිතුවයි කියලා කොච්චර හිතුවත් ඒක වෙන්නේ නැහැ නේද? මොකටද ඒක ගැන තවත් හිතන්නේ? අපි කොච්චර කිව්වත් බෑ සමහර අය හිතනවා විච්ච දේවල් අරය ගියා මෙයා නෑ තමයි ඉතින් දැන් මොකද කරන්නේ? ඒක ඉතිහාසෙට ගිහින් ඉවරයි. හරි?
අපි දන්නේ නැහැ හෙට දවසේ මොකක් වෙයිද කියලා. හැබැයි මේ අද දවසේ මේ ගෙවෙන මොහොත ඔයාට මට අපි හැමෝටම හරි ලස්සනට වැදගත් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනි පළවෙනිම දේ තමයි අපි මේ මොහොතේ දේවල් ගැන හිතලා වැඩ කරන එක. ඔය මම ක්ලාස් වලට ගියාම ගොඩක් වෙලාවට මම පන්තිවල මූණ එල්ලගෙන යන්නේ නැහැ. මේ මෑතකදී මට චිට්ටයක් එනවා ළමයිගෙන් සර් මේ හැම වෙලේම hina වෙලා ඉන්නේ. මොන හරි කාලා දෙන්න කියලා. එකෙක් චිට් එකක් ගහලා ඉවරවද කියනවා. හරිද? එකක් හේතුවක් මම ගොඩක් වෙලාවල් වලට මේ මොහොතේ මේ ගෙවන මොහොත ගැන හිතනවා. එතකොට අපිට පුළුවන් hina වෙලා ඉන්න. ගොඩක් වෙලාවට. නැත්තම් එහෙම අපි අවුරුදු ගාණක් ඉස්සරහට ප්ලෑන් ගහනවා. මං කියන්නේ මේ සැලසුම් අරමුණු නැති කරගන්න එපා කියලා එහෙම නෙමෙයි ඈ. වර්තමානයේ තුල තියෙන දේවල් ටික විතරයි අපිට විඳින්න තියෙන්නේ. අර ලස්සන කතාවක් තියෙනවා. එක මිනිස්සෙක් ඔන්න දැන් මැරෙන්න මොහොතකට කලින් මාරේ ඇවිල්ලා. මාරේ ඇවිල්ලා අහනවා මේ දැන් ලෑස්තිද යන්න? ඒ මිනිස්සු කියනවා බෑ බෑ. මම ලෑස්ති නෑ. මට තව වැඩ ගොඩක් තියෙනවා. මාරේ කියනවා කරන්න දෙයක් නෑ. දැන් ඔයා යන්න ඕනි. ලෑස්ති වෙන්න යන්න. ඊට පස්සේ කියනවා මට මේ එහෙනම් හරි මං කරන්න තියෙන වැඩ ටික පැත්තකට දාන්නම්කෝ. මම මෙච්චර කාලයක් හම්බ කරපු මුදල් ටික තියෙනවා. මට ටිකක් හරි ගෙනියන්න ඕනි. මාරේ කියනවා ඒව ගෙනියන්න බෑ. ඒව වාට තියලා යන්න වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු අහනවා හරි කමන්නේ මම පණ වගේ ආදරය කරපු මගේ වාහන තියෙනවා. මට ඒ ටිකවත් අඩුම තරමේ බෑ ඒ මොකවත් වලට ගෙනියන්න බෑ. ඒවත් පැත්තකින් තියන්න. මේ මිනිස්සයා හරියට දුක් වෙනවා. කියනවා කමන්නේ මම ආදරය කරපු මගේ බිරිඳ ඉන්නවා. මම බිරිඳව ගෙනියනවා. මට බිරිඳව පුළුවන් ගෙනියන්න. හැමදාම හේවණැල්ල වගේ ළඟින් හිටියා. මාරේ කියනවා බෑ. ඔයාට යාව ගෙනියන්නවත් බෑ. ඊට පස්සේ මේ මිනිස්සයාට හරියට තරහ යනවා. දුක හිතෙනවා. මගේ ළමයිව බෑ කවුරුත්ම බෑ. ඊට පස්සේ මිනිස්සු කියනවා එතකොට මට ගෙනියන්න මොනවද තියෙන්නේ? ඔයාට කිසිම දෙයක් ගෙනියන්න බෑ. එතකොට මට මොනවද තියෙන්නේ? මේ මිනිස්සේ කේන්තියෙම අහනවා. අහනකොට මාරේ දෙන උත්තරයක් ඔයාට තියෙන්නේ මේ දැන් මේ ගෙවෙන තප්පර ටික විතරයි. හරි? එතනින් එහාට දෙයක් ඔයාට නැහැ. ඇත්තට මේ මාරේ කියන කතාව අපිට පොදුයි. ඔයාට මට හැමෝටම තියෙන්නේ මේ අපි දැන් මේ hina වෙලා මේ කතා කරන මේ තප්පර ගන්න විතරයි. හරි? අපි පන්තියේ උදේ පටන් ගත්තනේ දැන් මේ පටන් අරන් පැයක් විතර ගියානේ. මුල ටික දැන් අපිට තියෙනවද? ඒක ගෙවිලා ඉවරයි. හරි? දැන් තව ඉස්සරහට ගෙවිගෙන යනවා. අපිට මේ තියෙන දුවන ට්‍රැක් එකක අපි මේක තැනක විතරයි ළමයි ඉන්නේ. හරි? ඒ නිසා මේ ගෙවෙන මොහොත විතරයි තියෙන්නේ. හරි. මම මේ කතාව නිකන් මෙතන ඇදුණු හින්දා මේ කියාගෙන ආවේ. හරි. අපි යමුකෝ ඊළඟ කාරණාවට. ඔය හිට්ලර් ඉන්නවනේ. හිට්ලර් ජර්මනිය බලය තහවුරු කරගන්න උත්සාහ කරනවා. ඕක ප්‍රතිඵලයක් වශයෙන් ළමයි ඇති වෙනව මොන ලෝක සංග්‍රාමයේද? දෙවන ලෝක සංග්‍රාමය. ඔන්න කාරණාව. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන දෙවෙනි ලෝක සංග්‍රාමය ඇති වෙනවා. යාට ඕනි වෙනවා ජර්මනිය බලය ගන්න. හරි? ඔතන හරි ලස්සන කතාවක් තියෙනවා. මේ කාලේ හිට්ලර් හරි උපක්‍රමශීලී. හිට්ලර් ළමයි ජනමාධ්‍ය අමාත්‍යාංශ හදනවා. මොනවද? ජනමාධ්‍ය අමාත්‍යාංශ හදනවා. මොන අංශද? ජනමාධ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කරනවා. මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හිට්ලර් හදලා ආතුල කා පිළිබඳ වෛරයක් ඇති කරනවද? යුදෙව්ව පිළිබඳ නාසිවාදීන් තුල ඇති කරනවා මොකද්ද? වෛරී සහගත හැඟීමක්. ඔය හිට්ලර් කියන්නේ ළමයි ඉතා ප්‍රබල විදියට මාධ්‍ය පාවිච්චි කරපු කෙනෙක්. හිට්ලර්ගේ සහායකයෙකුත් හිටියා. සහායකයෙක් හිටියා. මෙයාට පොඩි මානසික ව්‍යාකූලතාවයක් තිබ්බයි කියලා කියනවා. එයා කැමතිලු මිනිස්සුන්ට වද දීලා සතුටු වෙන්න. ඒ කියන්නේ පණ පිටින් දතක් ගලවනවා. කෑ ගහනකොට සතුටු වහ. නියමයි. කියලා සතුටු වෙනවා. ඇඟිල්ලක් කපලා වෙන් කරනවා. ඊට පස්සේ කෑ ගහනකොට බලලා සතුටු වෙනවා. කියලා මිනිස්සු එහෙම එක එක මානසික ව්‍යාකූලතාව තියෙනවනේ. ඒ වගේ එකෙක් තමයි සහායකයා. මූ ඉතින් මෙහෙම නොවී තියෙයි නේද? හරි. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන දෙවෙනි ලෝක යුද්ධය ඇති වෙනවා. මේ කාලේ හිට්ලර් ජනමාධ්‍ය පාවිච්චි කරනවා ළමයි. ওই ජනමාධ්‍ය කිව්වම අයිති වෙනවා රූපවාහිනිය මේ කාලේ ගුවන් විදුලිය පුවත්පත් වගේ දේවල් පාවිච්චි කරලා කාතුල කා පිළිබඳ වෛරයක් ඇති කරනවද? යුදෙව්ව පිළිබඳ වෛරයක් ඇති කළා නාසිවාදීන් තුල. ළමයි නාසි කඳුරු ඇතුලේ යුදෙව්ව දහස් ගාණක් මරනවා. ගෑස් කුටි වලට දාලා. හරි ගෑස් ලීක් කරලා මරවන්නේ. සමහර පුංචි ළමයි පවා මේ යුද්ධයට ගියායම නෙමෙයි යුද්ධයට සම්බන්ධයක්වත් නැහැ. එයාලව දහස් ගාණක් ගෑස් කුටි අස්සර දාලා ගෑස් ලීක් කරලා හුස්ම හිර කරලා මැරුවා.
ඒ විතරක් නෙමෙයි දැවැන්ත වලවල් හාරලා පණ පිටින් ඒ වලවල් වලට දාලා පස් දාලා වැහුවා. හරි අමානුෂික විදියට ඉතාමත් අමානුෂික විදියට ඝාතනය කළා. යුදෙව්වෝ දහස් ගාණක් මැරුවා. හරි. එතකොට ඒ අතරේ මේ හිට්ලර්ගේ තියෙනව නේද හොඳ ගති ටිකක් අර මම කිව්වේ චිත්‍ර ශිල්පියෙක් දක්ෂ කවියෙක් කියලා. එයාගේ හොඳ දේවල් මාධ්‍ය තුලින් පෙන්වන්න ගත්ත මිනිස්සුන්ට. මිනිස්සු කිව්වා හිට්ලර් කියන්නේ හොඳ කලාකාරී මිනිස්සෙක්. ඒ මිනිස්සෙම මිලේච්ඡ ඝාතකයෙක් නෙමෙයි. කවියෙක්ට පුළුවන් ද එහෙම සාහසික වෙන්න. කිව්වේ එහෙමයි. ඔය හිට්ලර්ගේ එක තැනක තියෙනවා හිට්ලර් කියන ප්‍රකාශයක. මොකද්ද ප්‍රකාශය? හරි ලස්සන කතාවක් කියනවා. සතුරාගේ කාලතුවක්කු බෝම්බ වලට වඩා විටක රටක මොන මාධ්‍ය ප්‍රබල වෙනවද? ජනමාධ්‍ය ප්‍රබලයි කියලා. ඒ කියන්නේ සතුරෙක්ගේ කාලතුවක්කු බෝම්බ වලට වඩා රටක ජනමාධ්‍ය ප්‍රබලයි කියලා තියෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍යෙන් පුළුවන්ලු සතුරගේ කාලතුවක්කු වලට වඩා බෝම්බ වලට වඩා හානියක් කරන්න රටකට. අද අපේ රටත් වෙලා තියෙන මේකනේ. නිකන් හිතනවා ජනමාධ්‍යෙන් කොච්චර බලපෑමක් වෙනවද කියලා. හරි. හිට්ලර් කියපු කතාව මෙන්න මෙච්චරයි. ඒ වගේම ළමයි මේ කාලේ ගැන කතා කරනකොට මේ කාලේ නිර්මාණය කරපු වැදගත්ම sannivedana මෙවලමක් තියෙනවා. ඒ sannivedana මෙවලම තමයි රේඩාර් යන්ත්‍රය. කවුද රේඩාර් යන්ත්‍රය නිර්මාණය කරන්නේ? රොබර්ට් වොට්සන්. රොබර්ට් වොට්සන් මේ රේඩාර් යන්ත්‍රය නිර්මාණය කිරීමත් එක්ක sannivedana තාක්ෂණය තවත් දියුණු වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ කාලේ තොරතුරු හුවමාරුවට අර අපි පළවෙනි ලෝක යුද්ධෙම යොදාගත්ත නේද ටිකක්. ඒකට එකතු කරන්න රූපවාහිනිය. එතකොට රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, අත්පත්‍රිකා, දුරකථනය, සිනමාව මේ හැම දෙයක්ම භාවිතා කරලා තියෙනවා ළමයි. තොරතුරු හුවමාරු කරා. පැහැදිලිද? හා. අහගන්නකො මෙතනට නිකන් අහපුව මම ටක් ගාලා මතක් කරගෙන යනවා. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගෙන මොකක්ද ඇති වෙන්නේ? දෙවන ලෝක සංග්‍රාමය ඇති වෙනවා. තව හේතු ගොඩක් තියෙනවා. ආසන්නතම හේතුවක් තමයි හිට්ලර්ගේ ක්‍රියාකලාපය. එතකොට මේ කාලේ හිට්ලර් කරන හරි ලස්සන වැඩක් අපිට වැදගත් වෙන්නේ ඒක හිට්ලර්ව ඔය ජනමාධ්‍ය අමාත්‍යාංශ පවා ඉදි කරමින් යුදෙව්වන් පිළිබඳ වෛරයක් ඇති කරනවා කා තුලද? නාසිවාදීන් තුල. ජනමාධ්‍ය අමාත්‍යාංශ පවා ඇති කරමින් යුදෙව්වන් පිළිබඳ වෛරයක් ඇති කළා නාසිවාදීන් තුල. ඊළඟ කාරණාව තමයි මෙන්න මේ කාරණා හින්දා sannivedana අධ්‍යයනය කරන්න ගොඩාක් විද්‍යුතුන් පෙළඹෙන්න ගත්තා. මේ කාලේ නිර්මාණය කරපු වැදගත්ම sannivedana මෙබලම් වන්නේ රේඩාර් යන්ත්‍රයයි. මොකද රේඩාර් යන්ත්‍රය. කවුද මේ රේඩාර් යන්ත්‍රය නිර්මාණය කරන්නේ? රොබර්ට් වොට්සන්, ස්පාඤ්ඤ ජාතිකයෙක්. හරි. ඒ වගේම මේ කාලේ තොරතුරු හොමාරු කරන්න රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, අත්පත්‍රිකා, දුරකථනය, සිනමාව මේවා භාවිතා කරන්න පටන් ගත්තා දිගින් දිගටම. මේ හින්දා ජනමාධ්‍ය පිළිබඳව මාධ්‍ය පිළිබඳව sannivedanaya පිළිබඳව ගොඩාක් විද්වතුන් අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඔන්න අපිට කතා කරන්න තියෙන කාරණා. මහලුකු දේවල් නෑ. ඉතින් බලන්න කොච්චර පොඩි කාරණා ටිකක්ද කියලා. හිට්ලර්ගේ ක්‍රියාකලාපය මුල් කරගෙන දෙවෙනි ලෝක යුද්ධය ඇති වෙනවා. හිට්ලර් ජනමාධ්‍ය අමාත්‍යාංශ හදාගෙන යුදෙව්ව පිළිබඳ වෛරයක් නාසිවාදීන් තුල ඇති කරා. මේ කාලේ වැදගත්ම sannivedana මෙවලමුනේ රොබර්ට් වොට්සන් නිර්මාණය කරපු රේඩාර් යන්ත්‍රය. මේ කාලේ සාමාන්‍යයෙන් තොරතුරු හුවමාරු කරන්න රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, අත්පත්‍රිකා, දුරකථනය, සිනමා වගේ දේවල් භාවිතා කරා උච්චරයි. දැන් ওই ටික කතා කරන භාෂාවෙන් මතක තියාගත්තා නම් හරිම ලේසි. මේකක් ගානේ ඔළුව අත්ත ගහගෙන යෝ කියාගෙන නටන්න ඕනේ නෑ. මීඩියා විෂය කියන්නේ හරි ලස්සන විෂයක්. ආදරණීය විෂයක්. හරි? හා. අපි දෙවෙනි ලෝක සංග්‍රාමය ගැන පොඩ්ඩක් ලියාගෙන යමු. මෙන්න මෙහෙම. ලියන්න. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගනිමින් හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගනිමින් දෙවන ලෝක සංග්‍රාමය ඇතිවිය. දෙවන ලෝක සංග්‍රාමය ඇතිවිය. දෙවන ලෝක සංග්‍රාමය ඇතිවිය. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පදනම් කරගනිමින් දෙවනි ලෝක සංග්‍රාමය ඇතිවිය. ඔහු
යුදෙව්වන් පිළිබඳ වෛරයක්. ඔහු යුදෙව්වන් පිළිබඳ වෛරයක්. නාසිවාදීන් තුළ ඇති කිරීමට නාසිවාදීන් තුළ ඇති කිරීමට යුදෙව්වන් පිළිබඳ වෛරයක් නාසිවාදීන් තුළ ඇති කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ පවා යුදෙව්වන් පිළිබඳ වෛරයක් නාසිවාදීන් තුළ ඇති කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ පවා ඇති කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ පවා ඇති කරමින් කටයුතු කරේය කටයුතු කළේය. කටයුතු කළේය. වෙනම ලියන්න මෙහෙම වෙනම ලියන්න මේ කාලයේ නිර්මාණය කරන ලද මේ කාලයේ නිර්මාණය කරන ලද වැදගත්ම සංනිවේදන මෙවල වූයේ මේ කාලයේ නිර්මාණය කරන ලද වැදගත්ම සංනිවේදන මෙවල වූයේ රේඩාර් යන්ත්‍රයයි. රේඩාර් යන්ත්‍රයයි මේ කාලයේ නිර්මාණය කරන ලද වැදගත්ම සංනිවේදන මෙවල වූයේ රේඩාර් යන්ත්‍රයයි. එය රොබර්ට් වොට්සන් විසින් මේ ලියලා තියෙන්නේ රොබර්ට් වොට්සන් විසින් නිර්මාණය කර ඇත. ඒ රොබර්ට් වොට්සන් විසින් නිර්මාණය කර ඇත. ඒකටම ලියුවත් කමන්න වෙනම ලියුවත් කමන්න වල ඉඳ තියෙනවා වෙනම ලියන්න මෙන්න මේ ටික ලියන්න තියෙනවා අන්තිම ටික. තොර ඉවරයි. ලියන්න මෙහෙම මීට අමතරව මේ කාලයේ තොරතුරු හුවමාරු කිරීමට මීට අමතරව මේ කාලයේ තොරතුරු හුවමාරු කිරීමට මීට අමතරව මේ කාලයේ තොරතුරු හුවමාරු කිරීමට රූපවාහිනිය ගුවන්විදුලිය රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත අත්පත්‍රිකා රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත අත්පත්‍රිකා ආදිය භාවිතා කර ඇත. ඕන්න සිනමාව දුරකථනය වුවත් ගත්ත හැකි. ඉතින් මේ සියල්ලම භාවිතා කරලා තියෙනවා. භාවිතා කර ඇත.
අර පළවෙනි ලෝක සංග්‍රාමයට ලිව්ව නේද ටිකක් විස්තර. ඒ ඔක්කොම ගත්ත හැකි. තව ඒකට ඇඩ් කරන්න පුළුවන් රූපවාහිනියක්. එතකොට ඉවරයි. ඔච්චරයි තියෙන්නේ ඉතින්. ওই ටික තමයි. හරි. ඉවරයි. ඔන්න sannivedana අධ්‍යයනය කරන්න බලපාපු ප්‍රධාන කාරණා තුනක් තියෙනවායි කියලා අපි කිව්වා. තව එකක් තියෙනවා ජනමාධ්‍ය බලපෑම. අපි ඊට පස්සේ ඒක ගැන කතා කරමු කොහොමද ඒක උනේ කියලා. දැන් මේ කාරණා වලට තේරෙනවද? මහා ලොකු දෙයක් තියෙනවද මේ ටික? නෑ නේද? හරිම ලේසි. මම ඒකයි කිව්වේ මීඩියා විෂයේ ළමයි හරියාකාරව හදාගන්න. අපි ඔයාලට A to Z හැම කොටසක්ම එකින් එක කියනවා මොනවා හරි ඔයාලට මේ දැන් උගන්නපු ටිකේ ගැටලු තියෙනවා නම් පල්ලෙහා තියෙන WhatsApp අංකේ ඔයාලා දැන් මේ වෙනකොටත් ඇති ඒ අංකේ අන්නේ WhatsApp එකකට මෙසේජ් එකක් දාන්න අපිට අග්ගාලා සම්බන්ධ කරගමු සම්බන්ධ වෙලා මේ වැඩ ටික කරගෙන යමු මොනවම හෝ නොතේරෙන දෙයක් තිබ්බොත් මොනවම හෝ අපැහැදිලි දෙයක් තිබ්බොත් අහන්න අපි මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යනවා එතකොට ඔයාලට මොනවා හරි ගියොත් WhatsApp එකට දැම්මම ඒකට voice එකක් හරි message එකක් හරි text message එකක් හරි අනිවාර්යෙන් දානවා හරි හරි ඔන්න ඔය කාරණා ටික තමයි මට කතා කරන්න ඕනේ අද දවසේ මූලික වශයෙන් sannivedanaya කොහොමද ආවේ කොයි විදියටද ගොඩ නැගුණේ කියන කාරණාත් එක්ක පියවරෙන් පියවර අපි කතා කරගෙන යනවා. හරි කිසිම වෙලාවක මේක මෙහෙම කරගන්න බැරුණා මෙහෙම කරගන්න බැරුණායි කියලා හිතන්න එපා. බැරි වෙන අය වෙනුවෙන් රෙකෝඩින් ටික හරි දෙනවා. හරි එහෙම වැඩපිළිවෙලක් ගොඩාක් අපි කරගෙන යනවා. ඉතින් ඒ හින්දා ඉස්සරහටත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වැඩ ටික කරගෙන යන්න. තේරුණාද? හරි. එහෙනම් දැන් මම හිතනවා අද දවසේ ඔයාලට සාර්ථකව මේ කරපු කොටස් ටික තේරෙන්න ඇති. මොකද මේ දැන් ඔන්ලයින් එකක් හින්දා පැය 4ක් 5ක් දාගෙන කරන්න ගියොත් ඔයාලට ලොකු පීඩනයක් ඒක. හරි. අපි ඊළඟ කාරණාව ඔයාලා වෙනුවෙන් 28 27 ඕනිම ළමයෙක් වෙනුවෙන් අපි මේ වැඩ පිළිවෙල දිගින් දිගටම කරගෙන යනවා. පස්සේ අපි දවස ගානේ පේපර්ස් කතා කරන වැඩ පිළිවෙලකට යනවා. ඔයාලට එතකොට මාසෙකට පේපර්ස් ප්‍රශ්න 30ක් කතා කරනවා. දවසට එක ගානේ. ඔයාලට ඒවා එකකින් ඉස්සරහට ක්‍රියාත්මක කරනවා අපි. දිගින් දිගටම ඔයාලා තව දන්න යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරන්න. අපි මුලින් ඉඳලම වැඩ ටික හරි ලස්සනට කරගෙන යන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එතකන් සියලු දෙනාටම සුබ සතියක්. ආයුබෝවන්.